දුක්ඛිතයි. මම හුඟක් ළඟින් ආශ්‍රය කරන ජනතාවක් මම මේ දවස් ටිකේ ඒ ආදරණීය සහෝදර ජනතාව ජීවත් වෙන ප්‍රදේශයන් වල ගොඩක් කතා කරන්න ගියා. මන් දකින විදියට එයාලා තාමත් අර විදේශිකයන් මේ රටට ඇවිල්ලා එයාලා හදලා දීපු අර අඩි 10 කාමරයක සමහර තැන්වල පවුල් 3ක් 4ක් එක කාමරේ ජීවත් වෙනවා. ඒ කාමරවල මං හිතන්නේ සතෙක්වත් ඇති කරන්න සුදුසු තත්වයක නැහැ. පව් දැඩි පීඩාවක සමාජ අසාධාරණයකටපත් වෙච්ච ජනතාවක් ජන කොටසක් ඉන්නවා නම් අන්න ඒ ජන කොටස නියෝජනය කරන ආදරණීය වතු ජනතාව ඇත්තටම දුක්ඛිතයි. මට මතකයි මීට පෙර මැතිවරණ වෙලදී ඔවුන්ගේ නායකින් කියාගත් අන්න අර එයාලව නියෝජනය කරපු අය එයාලට තහඩු දෙන්නම් කියලා එක වතාවක් ඇවිල්ලා ඒ මිනිස්සුන්ට රැස්වීම තියලා කිව්වා මෙන්න ඔයාලට තහඩු මේ ලයින් ටික වහලවල් ටික වහගන්න ඔයාලට තහඩු ටිකක් ඉක්මනට ලබා දෙන්න පුළුවන් මේ සහතිකයේ මේ ඇප්ලිකේෂන් එක පුරවලා ග්‍රාම නිලධාරියකින් අස්සම් කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අස්සම් කරගෙන ඉක්මනට අපේ ඔෆිස් එකට ගෙනල්ලා දෙන්න කිව්වා. මට ඊයේ වෙනකොට තොරතුරු ලැබෙනවා අන්න CWC කාර්යාලයේ ගෝණියක දාලා පිටිපස්සේ ටොයිලට් පද්ධතියක් ළඟ ඒ ඇප්ලිකේෂන් එක අවුරුදු ටිකක් දි รา පත් වීම පවතින. හැමදාම රැවටීමට ලක් වෙච්ච කොටසක්. හැමදාම අසාධාරණට ලක් වෙච්ච කොටසක්. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ජාතික ජන බලවේගයේ මේ වෙනකොටත් වතු ජන ජීවිතේ නගා හිටවන්න දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. අපේ ජාතික ජන බලවේගයේ අරමුණු කරන තැනට රටම ගොඩනගනකොට අන්නේ අහිංසක ජනතාවත් මේකේ කොටස් කරුවන් බවට පත් කරගෙන එයාලගේ අවශ්‍යතාවන් ඉෂ්ට කළ දෙන්න මම දැඩි මැදිහත් වීමක් කරන්න සූදානමින් ඉන්නවා.